අයිබෝන් හැමෝටම අද අපිත් එක්ක එකතු වෙලා තියෙන සජන අයියා thank you so much අද අපිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි අමිත් මල්ලි ආරාධනා කරාට. අයියේ මොකද මේ දවස්වල වෙන්නේ වැඩ කටයුතු කොහොමද? බිස්නස් වැඩ කටයුතු කොහොමද? වැඩ කටයුතු කරන්නේ කොහොමද? හොඳයි. අවුලක් නැහැ සාමාන්‍ය විදිහට යනවා. මේ දවස්වල අපි පොඩි අලුත් වැඩ කීපයක් කරගෙන යනවා කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තෙන්. මම ගොඩක් පර්සනලි සෝෂල් මීඩියා එක්ස්පෝස් වෙලා නැහැ. ඒක වගේ වැඩේ අලුතෙන් පටන් ගත්ත හින්දා මං හිතුවා මේකට සම්බන්ධ වෙන්න. ඔව් අයියේ දැන් ඔයා සෝෂල් මීඩියා වල පොඩ්ඩක් ලොකුට ඇක්ටිව් නැති වුණාට නෝමල් ඔයා වැඩ කටයුතු කීපයක් කරගෙන යනවා. එතකොට අපි පොඩ්ඩක් ඒ කම්පැනි එක බිල්ඩ් අප් කරලා තිනවා. නෝමල් පොඩ්ඩක් අතීතයට ගියොත් කොහොමද ඔයා A level ඉලා යුනිවර්සිටි යනවා ඊට පස්සේ කොහොමද කම්පැනි බිල්ඩ් අප් වෙන්නේ පොඩ්ඩක් අතීතය ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද ස්ටාර්ට් එක ගන්නෙ? මම A level වලට මැත්ස් කරේ. A level වෙනකල් මම එක්ස්ට්‍රා කිසිම බිස්නස් රිලේටඩ් දෙයක් කරලා නැහැ. සහ ෆැමිලි එකෙත් එහෙම කවුරුත් බිස්නස් රිලේටඩ් දෙයක් කරලා නැහැ. හැබැයි A levels ඉවරුණායින් පස්සේ යුනිවර්සිටි යනකන් තියෙන කාලය ඇතුළත මම එක එක පොඩි දේවල් try කරා. මේන්ලි හේතුව ඉතින් සල්ලි හදන්න තමයි. ඒක තමයි ප්‍රධාන හේතුව උනේ. ඒ කොයි කාලේ වගේ සාමාන්‍යයෙන් කැම්පස් ගිහිල්ලා try කරන කාලේ? ඔය ඇවිල්ලා 2016 17 පීරියඩ් එක තමයි මම A level කරලා ඉවරලා කැම්පස් යන්න හිටපු කාලේ. එතකොට ওই කාලේ මම හැමෝම වගේ ටියුෂන් ක්ලාස් පොඩියට කරන ලෙවල් එකකින් ඉඳන් ඊට පස්සේ ඒ කාලේ 5 up work ඒ කාලේ පටන් ගත්තා. ඒ වගේම තව ඩ්‍රොප් shipping වගේ දේවල් තියෙන්නේ. ඒ දවස්වල ඩ්‍රොප් shipping කියන ටර්ම් එක මම දන්නේ නැහැ තිබුණාද කියලා. but ඩ්‍රොප් shipping වගේ දේවල් කරා. අපේම e-commerce stores හදලා සහ multi vendor platforms තියෙනවානේ eBay, Amazon වගේ ඒ වගේ දේවල් වලත් පොඩියට try කරා. කරලා ඒ වගේ online earning එකක් කරන්න තමයි මට ඕනුනේ. මොකද ෆිසිකල් එකක් කරන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ. ඒ ඉන්වෙස්ට්මන්ට් එක ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මට එහෙම අමාරුයි ගන්න. ඒක නිසා මම try කරා online පැත්තේ මොලේ පාවිච්චි කරලා මොකක් හරි දෙයක් කරන්න. ඔහොම කරන් ඉන්න අතරේ තමයි යුනිවර්සිටි ගියේ. ඔයා මේ ඉගෙන ගන්න කමන් තමයි ඔය දේවල් ෂේප් එක කරේ. ඒතර ඒ දේවල් වල කියන්නේ පොඩි ට්‍රෙන්ඩ් දැන් ඔයා කීප මෙන්ෂන් කරා ඩ්‍රොප් ෂිපින් පොඩි දේවල්. ඒවා කොහෙන්ද වගේ කොහොමද ටච් කරගත්තේ? ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට නැත්තම් ෆලෝ කරපු කවුරු හරි ඉන්නවද? ඔව් සරලයි. ඒ කාලේ මට මතක විදිහට මගේ එක්ස්පෝෂර් එක ලොකුවට තිබුණේ නැහැ ඔන්ලයින් කමියුනිටි එකක් එක්ක. දැන් තියෙන කමියුනිටිස් මාර ගොඩක්. හැබැයි ඒ දවස්වල එහෙම ලොකු කමියුනිටි එකක් තිබුණේ නැහැ. මම ඇත්තටම කොහොමද කරේ කියලා හිතුවොත් මට හිතෙන්නේ මම Google search කර බැලුවා මොනවද මේ ඒ දවස්වල AI නෑනේ දැන් වගේ. Google search කර බැලුවා මොනවද තියෙන options අපිට කරන්න. ඒතකොට ඒකේ mainly මට ආව එක තමයි ඔයාට skill එකක් තියෙනවා නම් ඒක sell කරන එක තමයි හොඳම වැඩේ මුලින් කරන්න. drop shipping වගේ දේවල් නම් ඇත්තටම මේ එහෙම skill නෙමෙයි ඒක වෙනම කතාවක්. ඒක trend එකක් නේ දවස්වල. ඔය 16 17 18 කාලේ ඒක trend එක. ඒක trend එක නිසා මට YouTube video suggest වෙලා එහෙම ගියේ. හැබැයි අර service එකක් ඒ කියන්නේ skill එකක් service එකක් විතර දෙන එක තනිකරම මම Google search කරලා හොයාගත්ත මට හම්බෙච්ච දෙයක්. ඒ කියන්නේ search කරලා බලනකොට forums වල කතා වෙනවා මෙහෙම 5 up වගේ ඒවා හොඳට pay කරනවා. ඒක නිසා ඒ වගේ මොකක් හරි skill එක develop කරගත්තොත් ඔයාට ඒක දිගටම service එකක් දෙන්න පුළුවන් කියලා. මගේ interest එක තිබි programming වලට. ඒක නිසා ඉතින් මම basic web developments වගේ දේවල් වලින් වැඩේ පටන් ගත්තා. web developments විතරක් නෙමෙයි තව මම try කරා Illustrator එහෙම තියෙන නිසා logo designing පාව මම try කරා. ඒ වච්ච logo ට success වුණේ but මට හොඳට වැඩ කරපු එක තමයි programming සහ ඊට පස්සේ කාලෙදී digital marketing. ඒ කියන්නේ දැන් ඔයා A level වලට maths කරේ ඊට පස්සේ campus ගියා. නමුත් එතකොට ඔයා coding වගේ දේවල් ඔයා තනියෙන්මද ස්ටඩි කරේ නැත්නම් සබ්ජෙක්ට් එකක් විතර කැම්පස් එකේ ස්ටඩි කරාද කොහොමද? ප්‍රෝග්‍රෑමින් කැම්පස් එකේ සබ්ජෙක්ට් එකක් විතර තිබුණා අපිට. දැන් බේසිකලි Python වගේ දේවල් කැම්පස් එකේ වෙනම මොඩියුල්ස් විතර තිබුණා. හැබැයි ඒවයිදී ගොඩාක් ඉතින් ග්‍රේඩ් එක පස්සේ පන්නන එක නෙවෙන්නේ. එතකොට එතන රියල් ස්ටඩි එකක් වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රෝග්‍රෑමින් නම් මම මේන්ලි YouTube එකෙන් තමයි ඉගෙන ගත්තේ. එතනින් එහාට එහෙම කෝස් ෆලෝ කරේ ලොකුවට නැහැ. තව යාළුවන්ගෙන් මට මතකයි C කියන්නේ මුල්ලම ඒ කියන්නේ A level ඉවර වෙලා කැම්පස් යන කිට්ටෝ වගේ දැන් C වලට එහෙම ටිකක් සමහර පොත් එහෙම කිව්වා ඒවා ඉතින් එච්චර ඉෆෙක්ටිව් නෑ හොඳට වැඩ කරේ YouTube එකේ ටියුටෝරියල්ස් බලලා ප්‍රැක්ටිස් කරපේක. ඒක තමයි මේන්ලි ප්‍රෝග්‍රෑමින් කරලා. ඊට පස්සේ කොහොමද දැන් ඔයා කැම්පස් කාලේ එක එක දේවල් try කරලා කොහොමද අවසානයේ දැන් ඔයා බිස්නස් එක බිල්ඩ් අප් කරලා දිනවා. අපි පොඩ්ඩක් ඒකට පොඩ්ඩක් අපි අවධානය දෙමු. කොහොමද බිස්නස් එක දක්වා ඔයා හිමීට කරපු දේවල් කැම්පස් එකේ ඉඳන් කරපු දේවල් කොහොමද බිස්නස් එක දක්වා අරගෙන ආව පාත් එක්ක කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න. ඒ කියන්නේ මම කැම්පස් එකේ 3rd year වගේ වෙනකල් මම බිස්නස්
රේෂ්ඨ කරේ නැහැ. ඒක බිස්නස් එකක් නෙමෙයි ඒ වෙනකන්. ඒතර මම කරේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ක්ලයන්ට්ලත් එක්ක හොඳ ක්ලයන්ට් රිලේෂන්ෂිප් එකක් මම මේන්ටේන් කරා. ඒ කියන්නේ මට මුලදී හම්බෙන ක්ලයන්ට්ලා මම අද වෙනකල් තියාගන්න ගානට රිලේෂන්ෂිප් එක බිල්ඩ් කරගත්තා. මට බේසික් වෙබ්සයිට් එකක් හදන්න එන ක්ලයන්ට් කවදර එයාගේ තියෙන SaaS ප්‍රොඩක්ට් එකක් හදන වෙලාවේදී ඒ සොෆ්ට්වෙයාර් ඕන කරන ඇප් එක හදන්න මාව හය කරගන්න තැනට එනකල් මම මේන්ටේන් කරා ඒගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක. ඒක මම කරේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට. හැබැයි කැම්පස් එකේ වැඩත් එක්ක මම ලොකුවට ඒක බිස්නස් එකක් පැත්තට ගෙනාවේ නැහැ. මොකද අපේ මම යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ වල ෆිසිකල් සයන්සස් කරේ. ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක තමයි මම හිටියේ. ඉගෙන ගත්තේ ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට මම ස්පෙෂල් සිලෙක්ෂන් කියලා එකක් තියෙනවා අපේ කැම්පස් එකේ. ඒ ස්පෙෂල් සිලෙක්ෂන් එක සෙකන්ඩ් ඉයර් එන්ඩ් එකේ තියෙන්නේ. ඒ වෙනකම් මම ફોකස් කරේ නෑ ගොඩාක් බිස්නස් පැත්තටවත් ඒවට. නෝමල් එකේ ෆ්‍රීලාන්සින් කරලා හිටියා. ඊට පස්සේ ස්පෙෂල් සිලෙක්ට් උනායින් පස්සේ මම ඩිසයිඩ් කරා රයිට් මෙතනින් එහාටම යනවා නම් මට දැන් ඉන්කම් එකක් ඕනේ වයසත් එක්ක සහ ඒ දෙහොලුත් එක්ක. ඒක නිසා මේක පොඩක් පිළිවෙලට කරොත් හොඳයි කියලා කැම්පස් එකේ යාළුවෙකුයි තව මගේ වටේ හිටපු ඒ වෙලාවේ හිටපු කට්ටිය එකතු කරගෙන පොඩියට රෙජිස්ටර් කරගත්තා මගේ බිස්නස් එකේ නේම් එකෙන් කම්පැනි එක. ඒකේ මේන්ලි අපි කරේ හાર્ඩ්කෝර් ඩෙවලොප්මන්ට් නෙමෙයි බේසික් වෙබ් ඩෙවලොප්මන්ට්, ඇප් ඩෙවලොප්මන්ට්, ඊට පස්සේ ඩිජිටල් මාකටිං. දැන් අර ෆිසික්ස් ඉගෙන ගත්ත නිසා ප්‍රෝග්‍රෑමින් පැත්තට යම් අදහසක් තිබ්බා. හැබැයි ඊට වඩා මට පස්සේ ඉන්ට්‍රස්ට් එක ගියේ ඩිජිටල් මාකටිං පැත්ත. මොකද ඒකෙදි ස්ට්‍රැටජි හදන එක මට මාර ෆන් වැඩක් වුණා. ඒ නිසා මම හරි කැමති ස්ට්‍රැටජි හදන්න. ඒක තමයි මේන්ලි අපි දැන් කරන්නේ. දැන් කෙනෙක් ඇහුවොත් කොහොමද මේ A level වලට මැස් කරලා ඊට පස්සේ යුනිවර්සිටි වෙනම සබ්ජෙක්ට් එක ඉගෙන කොහොමද ඩිජිටල් මාකටිං කරන්න කියලා. කොහොමද ඔයා සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තේ කියලා ඇහුවොත්. මෙහෙම ඒකට මම ඩිජිටල් මාකටිං වල ෆෝමල් এডুকেෂන් එකක් මම අරගෙන නැහැ කොහෙන්වත්. එහෙම එකක් නැහැ. මගේ ෆෝමල් এডুকেෂන් එක ෆිසික්ස්, ස්පෙෂල් එක ඉන්ජිනියරින් ෆිසික්ස්. හරිද? මම කරන PhD මාස්ටර්ස් වලට යන්නේ මැටීරියල් ෆිසික්ස්. ඒක වෙනම කතාවක්. ඒකයි මේකයි සම්බන්ධ නැහැ. අර ඉගෙන ගන්න එක මම කරන්නේ ඇත්තටම අර මිනිසෙක් මම බිලීව් කරනවා මරණකල්ම ඉගෙන ගන්න එක තමයි කරන්නේ. එතකොට ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක් හරි ඉන්ට්‍රස්ටිං ඉගෙන ගන්න මම ඒක රිලැක්ස් එකේ ඉගෙන ගන්නවා ප්‍රෙෂර් එකක් නැතුව. මම ආසයි ෆිසික්ස් වලට. ඒක වෙනම කතාවක්. ඩිජිටල් මාකටිං වලට ගියේ කොහොමද කියලා හෙවොත් අර මට මුලින් ඉඳන් හැදිච්ච ක්ලයන්ට් බේස් එකේ ඉන්නවනේ ෆ්‍රීලාන්සින් වල. ඔය ක්ලයන්ට් බේස් එකේ වැඩ ඔක්කොම ඔන්ලයින් ඩිජිටල්. එතකොට ඒ ඩිජිටල් වැඩ කරනකොට ඉබේම ඩිජිටල් මාකටිං නොලෙජ් එක හැදුනා. උදාහරණයකට මම Facebook ads වත් Google ads වත් දන්නේ නැති කාලේ මට ඔක් කියලා දුන්නේ ක්ලයන්ට් කෙනෙක්. හරිද? ඒ කියන්නේ කැලිෆෝනියා වලින් ක්ලයන්ට් කෙනෙක්. එයා තමයි මට කියලා දුන්නේ කොහොමද Facebook ad Google ads දාන්නේ කියලා. බේසික්ස් ටික කියලා ඊට පස්සේ ආය ස්ට්‍රැටජි කියලා දීලා හැම පටන් ගත්තේ. මේ ඇවිල්ලා ගොඩක් කලින් නිකන් 2018 19 වගේ වෙද්දි මම මේ කියන්නේ. ඒ දවස්වල එයා තමයි මට කියලා දුන්නේ. මොකද මම එයාට දුන්න සර්විස් එකත් එක්ක එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි වුණා. මගෙත් එක්ක කතා බහ කරලා එයා මට නොලෙජ් එක දෙනවා. මම එයාට නොලෙජ් එක දෙනවා. එහෙම ෂෙයා කරගෙන US වල සාමාන්‍ය up to date නොලෙජ් එක තියෙනවනේ කොහොමද? ඔව්. මොකද එයා ඔල්රෙඩි එයා හේ එස්ටැබ්ලිෂ් කම්පැනි එකක ඩිජිටල් මාකටිං පැත්තේ ඉන්න එක්කෙනෙක්. එයා යාගේ වැඩවලට අර නිකන් සබ් ඕඩර්ස් වගේ තමයි මට දුන්නේ. ඒතර එයා මගෙත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වුණාන් පස්සේ එයාත් මට නොලෙජ් එක ෂෙයා කරන්න පටන් ගත්තා. ඔහොම අර එක්ස්පීරියන්ස් එකෙන් ටික නොලෙජ් එක ගැදර් කරගත්තා. එහෙම තමයි මම ඩිජිටල් මාකටිං නොලෙජ් එක හදාගත්තේ. ඒක කිසිම ෆෝමල් এডুকেෂන් එකක් නෑ ඒකට මට. හැබැයි මම පස්සේ කෝසරා එකේ උදේමි එකේ වගේ කෝස් ටිකක් ෆලෝ කරා. මොකද මට ඕරුණ ඇත්තට මම දන්නේ නැති හරිද කියලා වෙරිෆයි කරගන්න. ඒක තමයි මම ෆලෝ කරලා බැලුවා මොකද කියලා. රයිට් අවුලක් නෑ. ඒ කියන්නේ දන්න ඒ සෙල්ෆ් ස්ටඩි කරපු දේ හරි. හව් හරි. ඒ කියන්නේ මට ඕන නැහැ වෙරිෆයි කරගන්න. නැත්තම් අපිට මට බෑනේ තවදුරටත්. ඊට පස්සේ මට ඩිග්‍රී එකක් අලුතෙන් කරන්න බෑ ඩිජිටල් මාකටිං වලට. මම ඒ නිසා කෝසස් ටිකක් ෆලෝ කරලා බැලුවා මම යන පාත් එක හරිද කියලා. අදටත් SEO වල AI ඔප්ටිමයිසේෂන් ආව වෙලාවේ උනත් ඒ ටයිම් එකේ උනත් මම අපේ ටීම් එකේ එක්ස්පෙරිමන්ට් කරන අතරේ මම තව බැලුවා දැනට ෆේමස් ඔය ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය මොනවද කියන්නේ සහ ඒකට රිලීස් වෙච්ච අලුත් කෝසස් වල මොනවද තියෙන්නේ කියලා මම බැලුවා. මොකද මම හැමතිස්සෙම නොලෙජ් වෙරිෆයි කරන ගමන් තමයි වැඩ කරගෙන යන්නේ. ඒ කියන්නේ දැන් ඔයා මෙන්ෂන් කරා මේ ක්ලයන්ට් කෙනෙක් එක්ක ලොකු සම්බන්ධතාවක් ගොඩනගත්තයි කියලා. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා මේ සල්ලි වලට අරයන් බැරි තැනකට වුණත් මිනිස්සෙට අපි අරයන් පුළුවන් කියලා. කියන්නේ අපි එක්කදී හදාගන්න බොන්ඩ් එක අපි ලොකු ලෙවල් එකට අරයනවා කියලා. කොහොමද හරියට පුද්ගලයන් එක්ක මේ නෙට්වර්ක් කරන්නේ? ඒ වගේ කොහොමද හරියට පුද්ගලයන් කතා බහ කරලා ඒ බොන්ඩ් එක ගොඩනගාගන්න? මොකද ඒක තමයි අපේ බිස්නස් එකේ හෝ හැම දෙයකම ලොකු ෆවුන්ඩේෂන් එක වගේ තියෙන්නේ. මෙහෙමයි ඕකට අර සොලිඩ් උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම. මොකද මාත් තාම ඉන්ට්‍රවර්ට් සීන් එක තමයි ඉන්නේ. මාත් අර එහෙම ලොකුවට සෝෂල් නැහැ. ඕගොල්ලෝ දන්නවනේ සෝෂල් මීඩියා වල මම එහෙම මුකුත් කෑ ගහන චරිතයක් නෙමෙයි. ඒක නිසා මට අර එහෙම නෙට්වර්කින් වල හાર્ඩ්කෝර් නෙට්වර්කින් පුද්ගලෙක් නෙමෙයි මම. හැබැයි ඔයගොල්ලෝ ක්ලයන්ට් රිලේෂන්ෂිප් එකක් නේ උතන වගේ පොයින්ට් එකනේ. අන්න එතනදී මම කියන්නේ කෙනෙක් වාට දෙයක් කියනවා නම් කරලා දෙන්න
සර්විස් එකක් විදියට ඔයා යාට දෙන්න පුළුවන් එයා ඉල්ලන්නේ 50 නම් ඔයා 100ක් දෙන්න try කරන්න. හරිද? එතකොට එයා satisfy වෙනවා ඔයා දෙන සර්විස් එකෙන්. අදටත් අපි ක්ලයින්ට් කෙනෙක් ආව දවසේ ඉඳන් එයාත් එක්ක රිලේෂන්ෂිප් බිල්ඩ් කරනකොට එයා ඉල්ලන ගාන මොකද්ද ඊට වඩා එකක් හරි වැඩිපුර quality එකට දෙන්න උත්සාහ. එක quality එක. දෙක චුට්ටක් වැඩිපුර දෙන්න ඕනේ. ටිකක් වැඩිපුර දීලා එයාව satisfy කරන්න ඕනේ. satisfy කරගෙන එයාත් එක්ක හැමතිස්සෙම communicate කරන්න ඕනේ. ක්ලයින්ට් කෙනෙක් එකපාර දෙයක් ඒ කියන්නේ ක්ලයින්ට් සමහර ක්ලයින්ට්ලා ඉන්නවා හරියට communicate කරන්න දන්නවා. සමහර අය communicate කරන්න දන්නේ නැහැ. එතකොට ඔය communicate කරන්න දන්නේ නැති කට්ටියක ඉන්නවා toxic clientලා ඉන්නවා. ඒගොල්ලෝ communicate කරන්න දන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ ටිකක් toxic. ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් ඒගොල්ලෝ ඕනේ අර ක්ලාස් එක තියාගෙන වැඩ කරන්න. එතකොට ඒගොල්ලෝත් හරි අමාරු වැඩ කරන සමහර කට්ටිය ඉන්නවා ක්ලාස් එක කියලා කියන්න බෑ මට ඒකට අත්තරම. ඒ කියන්නේ ඒගොල්ලෝ නිකන් වැඩේ දීලා ඒගොල්ලෝ කියන්නේ ඔළුවේ තියනවා ඒගොල්ලන්ට මෙන්න මෙච්චරක් ඕනේ කියලා අපිට කියන්නේ අපි අදින් පොඩි මිස්ටේක් එකක් වුණත් සෑහෙන ප්‍රෙෂර් කරනවා. ඒවැ ක්ලයන්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ සමහර ක්ලයන්ට්ලා ඉන්නවා ඒගොල්ලෝ ඕන දේ කියන්නේ නැහැ. හැබැයි අපි ඒගොල්ලන්ට කිව්වොත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇහුවොත් ඒගොල්ලෝ අනිත් පැත්තට සතුටෙන් උත්තර දෙනවා මෙන්න මේක තමයි ඕනේ කියලා. අන්න එහෙම එයත් එක්ක කමියුනිකේට් කරලා පොඩි බොන්ඩයක් හදාගන්න ඕනේ. හදාගෙන පළවෙනි ඕඩර් එක ඩිලිවර් කරායින් පස්සේ වුණත් ඔයාලට ඉස්සරහට යාව දිගටම තියාගන්න පුළුවන්. ඔයා හරියට කමියුනිකේට් කර. මම කොච්චර දුරට ඒක මැනේජ් කරලා තියෙනවා නම් ක්ලයන්ට් කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් වෙනකොට gift එකක් යවන ගානට එනකල්ම මම ඒක මේන්ටේන් කරගත්තා. මොකද එහෙම වුණායින් පස්සේ ඒගොල්ලෝ නිකන් හෙන ළඟ කෙනෙක් විදිහට හැඩ ගැහෙනවා. ඊට පස්සේ අර ලේසි වැඩ කරන්නේ. එයාගේ යාළුවන් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඊට පස්සේ ඒ යාළුවෝ අවුඩර්ස් අරන් එනවා. ඔය වගේ ගොඩාක් නෙට්වර්ක් එකක් ඒක ඇතුලෙන් හැදෙනවා. මගේ නෙට්වර්ක් එක සම්පූර්ණ බිල්ඩ් වෙනවා ඔන්ලයින් නෙට්වර්ක් එකක් තමයි බිල්ඩ් කරේ. ෆිසිකල් මීට්අප්ස් වලින් මම බිල්ඩ් කරගත්තේ නැහැ ගොඩාක් බිස්නස් පැත්තට දේවල්. ඒක ඇකඩමික් පැත්තේ නම් ෆිසිකල් මීට්අප්ස් වලින් කන්ෆරන්ස් වල පොඩි දේවල් වල නෙට්වර්ක් එක හදලා දෙනවා. but mainly for businesses මම ඔන්ලයින් තමයි නෙට්වර්ක් එක හැදුවේ. ක්ලයින්ට් නෙට්වර්ක් එක. කැම්පස් එකේ සාමාන්‍ය 3rd year එකේදී වගේ කම්පැනි වා තව කීප දෙනෙක් එක්ක කම්පැනි රෙජිස්ටර් කරනවා. ඒතර ඩිග්‍රී අවසන් වෙනකොට කොහොමද ඔයා බිල්ඩ් අප් කරපු කම්පැනි කොයි වගේ ලෙවල් එකක තිබුණේ? කියන්නේ ඔයාට එතනින් එහාට ජොබ් එකක් කරන්න අවශ්‍ය වුණේ නැද්ද? කොහොමද පොඩ්ඩක් අපි ගැන කතා කරමු. බිස්නස් එක ඇදුවෙන් පස්සේ නම් මට ජොබ් එකක් කරන්න එහෙම ඇත්තටම ඕනුන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට මුදල් එනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට විශාල මුදලක් නෙමෙයි. but අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඉන්න කෙනෙක්ගේ සාමාන්‍ය පඩිය ගානට ඒ සැලරි ගානට එකක් මට පර්සනලි බිල්ඩ් කරන්න පුළුවන් වුණා. හැබැයි මේකේ මම ඉගෙන ගත්ත දේ තමයි මේ ඇකඩමික් එක්ක බිස්නස් එකක් මැනේජ් කරනවා කියන්නේ හෙනම අමාරු වැඩක්. ඒක අදටත් ඒක හරි අමාරුයි. ඒ කියන්නේ හැබැයි ඒක අමාරුයි කියලා අරක අතෑරලා බිස්නස් එක විතරක් ફોකස් කරොත් තව දේවල් කීපයක් නැති වෙනවා. මම ඒකට කැමති නැහැ. ඒ නිසා මම දිගටම අර ඇකඩමික් කරියර් එකක් තියාගෙන බිස්නස් එකක් තියාගෙන යන තමයි try කරන්නේ. අනිවාර්යෙන් දැන් කැම්පස් වල ඉන්න කට්ටිය සහ තරුණ කට්ටිය ගොඩක් දැන් ඔයා කිව්වා ඔයා ස්ටාර්ට් කරලා හිමීට බිල්ඩ් අප් කරා කියලා කම්පැනියක්. ඔයාගේ ඒ කියන්නේ ඒ කම්පැනි බිල්ඩ් අප් කරන්න කලින් ඔයා try කරලා කිසිම දෙයක් ෆේල් වෙන්නේ නැහැ. මොකද අපිට දකින්න පුළුවන් ගොඩක් කට්ටිය සමහර වෙලාවට ගොඩක් දේවල් ෆේල් වෙලා ඊට පස්සේ තමයි අවසානයේ කම්පැනියක් බිල්ඩ් අප් වෙන්නේ එක දෙයක් හරි ගිහිල්ලා. ඔයාගේ කොහොමද අත්දැකීම ෆේලියර්ස් වලට මුහුණ දීලා තියෙනවද කොහොමද? ෆේලියර්ස් වල මුහුණ දෙනවා. මේන්ලි අපි try කරා drop shipping stores මම කිව්වා මම මුලදී කරා කියලා. අර ඒකෙන් ගොඩක් සල්ලි ජෙනරේට් වෙච්ච නිසා මුලදී මම try කරා අපේම බ්‍රෑන්ඩ් එකක් හදන්න. හැබැයි ඒක අර අපි දැන් කරන කම්පැනි එක තරම් සක්සස්ෆුල් නෑ. ඒකෙදි අපිට ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් වලට කොස්ට් එක ගිහිල්ලා මොකද ඒ දවස්වල මම ෆ්‍රීලාන්සිනුත් හොඳටම කරලා තිබුණේ නෑ. අර ඇඩ් නොලෙජ් එක මට ඒ දවස්වල තිබුණේ නෑ. ඒක නිසා මේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් රන් කරනකොට ස්ට්‍රැටජි ෆලෝ කරන දේවල් Facebook pixel එකෙන් හරියට යූසර් ප්‍රොෆයිල් හදන එක අනික යූසර් පර්සෝනාස් කියලා දැන් තියෙනවා දාන ප්‍රොඩක්ට් එකට ඒක අපි දෙන්න ඕන කාටද කියලා මුලින්ම ප්‍රොෆයිල් කරලා පිළිවෙලට යූසර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගෙන ඊට පස්සේ සීසනල් සේල්ස් කියලා වෙනම කතන්දර ටිකක් යනවා. ඊට පස්සේ හැම මාසෙම රන් කරන ඇඩ් සෙට් ටිකක් තියෙනවා. ඇඩ් සෙට් ෆේල් වුණොත් ඒවා අයින් කරලා දාලා ඒ සල්ලි ගානට බෙදලා දානවා අනිත්‍යවට. ඊට පස්සේ තව ඇඩ් පීස් එකක් හදනකොට ඒකේ ආර්ට් එක කරන්න ඕනේ කොහොමද? ඒ දේවල් ගැන මට අදහසක් තිබුණේ නැහැ. ඒක නිසා ඒ පටන් ගත්ත එක හැමම නැති වෙලා ගියා. ඊට පස්සේ මට අර e-commerce පැත්ත නිකන් එපා වගේ එකක් ඒ දවස්වල ආවා. තව Etsy එකේ එහෙම අපි ඔය මේ ලී අලි සෙල් කරනවා වගේ වැඩ ටිකක් කරා. ඒකත් සාමාන්‍ය හොඳට කරගෙන ආවා. හැබැයි ඒකත් අන්තිමට පොඩ්ඩක් අඩු වෙලා ගිහිල්ලා නැවතුණා. Etsy ස්ටෝර් එක නම් තාමත් ඇති. but ඒකත් පොඩ්ඩක් නැවතුණා. වගේ තව කීපයක් තියෙනවා. හැබැයි මට මේන්ලි තින් ඩිජිටල් මාකටිං එක සෑහෙන දුරට ඒක මම හරි ගියා කියලා කියන හේතුව තමයි ඒකට මම ලොකු ගාණක් ඉන්වෙස්ට් කරේ නෑ. ඒක බූස්ට්‍රැප්. මමයි පළවෙනි මගේ ඉන්ටර්නෙට් බිල මම ගෙව්වා. එතනින් තව පටන් ගත්තා. එහෙම පටන් ගන්න තව මගේ ළඟ සර්කල් එකේ එක්කෙනෙක්ට මම කිව්වා මට මෙන්න මෙච්චර ගාණක් දෙන්න පුළුවන්. ඉතාලම පුංචි ගාණක්. එයාගේ ඩේටා
ටික දාගන්න විතරක් වගේ ගාන දීලා එහෙම තමයි පටන් ගත්තේ. එතකොට එතනදී ලොකු රිස්ක් එකක් තිබුණේ නැහැ. ඒක නිසා මං හිතනවා අර වැඩි දඟලන්න නැතුව පටන් ගත්ත නිසා ඒක බිඳුවේ ඉඳන් පිළිවෙලට ගොඩ නැගෙන එනවා. තවමත් ඒක ලොකු එකක් නෙමෙයි බට් ඒක ස්ටේබල්. ලෙවල් එක තියෙනවා. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ඔයා නෝමල් ඔන්ලයින් ෆ්‍රීලාන්ස් ෆීල්ඩ් එකේනේ ආවේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් ඒ කාලේ දැන් කාලේ සම්පූර්ණ වෙනස්. දැන් කෙනෙක්ට හිතුනොත් මේ ෆ්‍රීලාන්ස් ෆීල්ඩ් එකට එනකොට දැන් මට තියෙන ස්කිල් එක ඇතිද? දැන් ඔයාගේ කාලේ නෙමෙයි දැන් කාලෙක දැන් ලෝකේ ගොඩක් ස්කිල් තියෙන අය ඉන්නවා. ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් වල දහස් ගණන් මිලියන ගණන් මිනිස්සු ඉන්නවා. සෙලර්ස්ලා ඉන්නවා. දැන් තියෙන ස්කිල් එක මට ඇතිද කියලා කෙනෙක්ට හිතුනොත් ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද යාට? මම මුලින්ම කියන්නම් ඒ කාලේ දැනුම අතර වෙනස. ඒ කාලේ මට මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න මට අවුරුද්දක් එකමාරක් විතර කාලයක් ගියා. බේසිකලි නෝමල් නොලෙජ් එකකින් ඉඳන් බේසික් ඇප් එකක් හදලා ඊට පස්සේ ඒක පොඩ ඇඩ්වාන්ස් ඇප් එකකට යනවා වගේ ප්‍රොසෙස් එකකට මට අවුරුදු එකමාරක් විතර ගියා. මොකද මම මගේ ඩිග්‍රී එක ෆිසික්ස්. එතකොට මට ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක තියෙන්නේ Python විතරයි. අනිත් ඒවල් මම ටික Java වල තියෙන කෝ වැලියුස් ටික ඉගෙනගෙන ඒකට මට ටික කාලයක් ගියා ඉගෙන ගන්න. හැබැයි මම හිතනවා ඒ කාලේ එච්චර කාලයක් ගියාට දැන් මං හිතනවා AIත් එක්ක කෙනෙක්ට ඊට වඩා ෆාස්ට් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි තියෙන එක ඉෂුව එකක් තමයි ඒ කාලේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නේ ෆන්ඩමෙන්ටල් වලින් ඉඳන්. ඒ කියන්නේ යටම ලේයර් එකකින් ඉඳන් තමයි ඉගෙන ගන්න. හැබැයි දැන් AIත් එක්ක අපි යට ලේයර් එක අමතක කරලා තමයි ඉගෙන ගන්න. අන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි කෙනෙක් අවබෝධයෙන් ඉගෙන ගන්නවා නම් දැන් මම මේ කතා කරන්නේ බේසිකලි වයිබ් කෝඩින් ගැන. දාර එදා මට AI තිබ්බනම් මට වයිබ් කෝඩ් කරලා ඒ ඇප් එක ඊට වඩා වේගෙන් ගහන්න පුළුවන්. හැබැයි ඔය ඇප් එක හදනකොට ආකිටෙක්චර් එක ෆලෝ කරන්නේ නැහැ. හරිද? ටෙක් ස්ටැක් එක ඩිෆයින් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ දැන් හෙවි ලෝඩ් එකක් කරනවා නම් යූසර්ස්ලා ඒකට ඇප් එකට එක දරා ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ටෙක් ස්ටැක් එක ඔයාගේ ආකිටෙක්චර් එක මත. ඕකටයක් සංකීර්ණ කාරණා. ඕක ඉගෙන ගන්න ඒ කාලේ ගොඩක් කල් ගියා. දැන් ඉගෙන ගන්න ඉගෙන ගත්ත හැකි AI එකත් එක්ක කමියුනිකේට් කර කෝඩ් කරන එක නෙමෙයි මම මේ කියන්නේ. කෝඩ් කරලා වයිප් කෝඩ් කරලා ඇප් එක හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේ කියන්නේ ඇප් එක ෆේල් වෙන්නේ නැති වෙන්න බ්‍රේක් වෙන්නේ නැති වෙන්න හදන්නම් ඔයා ආකිටෙක්චර් ෆලෝ කරන්න ඕනේ ටෙක් ස්ටැක් එකක් තියෙන්න ඕනේ පිළිවෙලට යන්න ඕනේ. ඒතර ඔය ටික දැන් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා AI එකත් එක්ක කමියුනිකේට් කර මෙන්න මෙච්චර යූසර්ස්ලා ප්‍රමාණයකට මට ඇප් එක ඩෙවලොප් කරන්න ඕනේ. මට කියන්න මොනවද ෆලෝ කරන්න ඕනේ. ඊට පස්සේ එයා දෙන උත්තරේට ඒක ඇතුළේ කියව අපි තව ප්‍රශ්න අහහා හොඳ නොලෙජ් එකක් වාට දවස් 3-4ක් යනකොට ඔයාගේ ඔලුවට දාගන්න පුළුවන් කමියුනිකේට් කර. එහෙම කරොත් අර මට අවුරුදු 2ක් විතර ගියපු එකමාරක් දෙකක් ගියපු එක සමහරට මාස මම කියන්නේ දවසෙන් සතියෙන් බෑ. සමහරට මාසයක් දෙකක් යද්දි එයාට ඒකටම ෆෝකස් කරොත් අර අවුරුදු 2 මාස 2කට 3කට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරිද? මම කියන්නේ ඉනිෂියල් වර්ෂන් එකට. මම කියන්නේ ඒ ඇප් එක ඔව් අර නිකන් Facebook level එකේ ඇප් එකක් හදන්න පුළුවන් කියලා මම කියන්නේ. මම කියන්නේ බේසික් normal ඇප් එකක් හොඳ level එකකට හදාගන්න. එතකොට මම ඒ කාලේ මේ කාලේ දකින්න ඔන්න වෙනස. අදට මොකක්ද අලුත් වේගෙන් ස්කිල් එකක් අපිට හදා මේ ඇක්වයර් කරන්න පුළුවන්. ඔව් වේගෙන් ඉගෙන ගන්න පුළුවන්. AI ත් එක්ක කමියුනිකේට් කරලා හරියට කරගන්න පුළුවන් නම්. දැන් කර්සර් වගේ එකකට දාලා ඔයාට වයිප් කෝඩ් කරන්න පුළුවන්. නිකන් chat කර කෝඩ් එක ගහන්න පුළුවන්. මම මේක එච්චර ලොකුවට ඒක පස්සේ යන කෙනෙක් නෙමෙයි. මොකද මම තාම බිලීව් කරනවා ආකිටෙක්චර් ෆලෝ කරන්න නැතුව කරොත් ඒක ලොකු වැඩක් නම් ෆේල් වෙන සම්භාවිතය වැඩි. පොඩි වැඩක් නම් ආකිටෙක්චර් ෆලෝ කරන්න නැතුව නෝමල් එකේ ඇප් එක ඩෙවලොප් කරන එක ඕකේ. ප්‍රශ්නයක් නැහැ. කෙනෙක්ට දැන් මම එදා හිටපු ස්ටේජ් එකේ දැන් ඉන්න ළමෙක් නම් මං හිතනවා යාට මාස 2-3ක් ඇදී ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන්. ඔක තමයි මට හිතන ඔපිනියන් එක. ඔයාගේ මුල් කාලේ පොඩ්ඩක් පුළුවන් මෙන්ෂන් කරන්න මොනවද යූස් කරපු ප්ලැට්ෆෝම් ෆ්‍රීලාන්ස් කරන දැන් වර්තමානයේ වෙනකොට Upwork Fiverr වගේ දේවල් ගොඩාක් පොපියුලර් වෙලා තියෙනවා. ඔයා වැඩ කරන කාලේ ඒ දේවල්මද ඒ වලම වැඩ කරේ එතකොට එහෙම නැත්නම් තව අලුත් දේවල් ඒ කාලේ අලුත් දේවල් තිබුණද? ඒ කාලේ නෙමෙයි අතන මේ කාලෙත් මම තාම පාවිච්චි කරන්නේ Fiverr Upwork විතරයි. Fiverr තමයි මම මුලින්ම යන්නේ. ඊට පස්සේ Upwork එකට මාරුණා. දෙකේ මම බැලන්ස් එකේ ගියා. හැබැයි ඉතින් ඒ මගේ කාලේ තිබ්බ accounts නම් දැන් නම් මම හිතන්නේ නැහැ. මම ක්ලයන්ට්ලා ඔක්කොම බිල්ඩ් කරාන් පස්සේ මම Fiverr එක නම් සම්පූර්ණයෙන් නතර කරලා දැම්මා. ඒ gig set එකක් තිබ්බා. gig set එක නතර කරලා Upwork එකෙත් මගේ එහෙම ලොකු මම කන්ටිනියු කරේ නෑ. ඒක මොකද මට ක්ලයන්ට් බේස් එක ඇතුළම මම අයින් කළා දැම්මා. ඒ කාලේ පාවිච්චි කරපු එක ඉතින් එහෙමම තාමත් ඇති. එතකොට ඔයා කොහොමද කියන්නේ මේ ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් වල ඉන්න ක්ලයන්ට්ස්ලා කොහොමද මේ එළියට ගෙනාවා කියලා කෙනෙක් ඇහුවොත් කොහොමද ඒකට දෙන උත්තරය? මෙහෙමයි. ඒ ක්ලයන්ට්ලා එළියට ගෙන එක පොලිසි වයලේෂන් එකක්. ඒක එතිකල් නැහැ. හැබැයි ඔයා කමියුනිකේට් කරන් යනකොට සමහර වෙලාවල් වලදී ක්ලයන්ට් කැමති වෙනවා එකෙන් එළියට එන්න. එතකොට සමහර වෙලාවට මම යාගේ නම යාගේ යූසර් නේම් එක තියෙනවනේ.
යුසනේම් එක Google සර්ච් කරලා එහෙම රීච් කරනවා තියෙනවා. හැබැයි මම පළවෙනි ඕඩර් එක ඩිලිවර් කරලා නිකන් මාස කීපයක් යනකල් මම ක්ලයන්ට් එලිට ගේන්න try කරන්නේ නැහැ. සමහර ක්ලයන්ට්ලා ඉන්නවා මට එහෙම ක්ලයන්ට් සෙට් වෙලා දැන් සමහර ක්ලයන්ට්ලා ඉන්නවා අපි 5 එක ඇතුලේ ඩීල් එක කරලා ඉවරලා එලිට ආවහම ඒගොල්ලෝ අපිට ගෙවන ගාණ තවත් අඩු වෙනවා. ඒගොල්ලෝ නිකන් බලාපොරොත්තු වෙනවා අපෙන් නිකන් අර cheap labor දරුණු විදිහට. හැබැයි 5 එක ඇතුලේ ඉන්නකල් එයා හොඳට ඉඳලා එලිට ආවම එයා ටිකක් වෙනස් වෙනවා. එහෙම ක්ලයන්ට්ලා ඉන්නවා. සමහර අය ඉන්නවා එහෙම නැතුව අපිට සම්පූර්ණ වැඩිපුරත් එක්ක දෙන අය ඉන්නවා. එහෙම ඉන්නවා. හැබැයි ක්ලයන්ට් කෙනෙක් එලිට ගේනකොට මුලින්ම අපි බලන්න ඕනේ මේ ක්ලයන්ට් වර්ත්ද කියලා. ඒ කියන්නේ අර වර්ත් ක්ලයන්ට් කෙනෙක්ව තමයි අපි එලිට ගේන්න ඕනේ. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ අවුරුද්දක්වත් මම කියන්නේ අඩුම අවුරුද්දක්වත් ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඉඳන් කතා කරලා යත් එක්ක වැඩ කරලා බොන්ඩ් එක හොඳටම හැදුනහම එයාගේ යූසර් නේම් එක Google එකේ සර්ච් කරලා නැත්නම් ඕල්රෙඩි වාට ඒ වෙනකොට ඊමේල්ස් එකම එයාගේ හම්බෙලා ඉවරයි. කතා කරලා ඊට පස්සේ එලිට ගේනවා නම් හොඳයි කියන එක තමයි මගේ මතය. මම කරේ එහෙමයි. මොකද මටත් ලොකු බයක් තිබ්බා මේ පේ කරයිද මේගොල්ලෝ මේකෙන් එලිට ආවහම අපිට වා එකක් තිබුණා. ක්ලයන්ට් ගේ පැත්තෙනුත් තියෙන්න නැති. මොකද එයාටත් අපිව ෂුවර්ද දන්නේ නැහැ නේ. ඒක නිසා ටික කාලයක් යනවා මේ බොන්ඩ් එක හැදෙන්න. හැදුනන් පස්සේ ඊසි එලිට ගේන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ලෝකේ අපිට විවිධ මිනිස්සු මුණ ගැහෙනවනේ. කොහොමද මේ හොඳ ක්ලයන්ට් කෙනෙක් අඳුරගන්නේ? එහෙම නැත්නම් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවද එක්ක බෑ අපි ඔයා හොඳට වැඩේ ජොබ් එක හරියට ෆිනිෂ් කරලා කරත් සමහරවිට කස්ටමර් හරියට රිවිව් එකක් දෙන්නේ නැත්නම් බෑඩ් රිවිව් එකක් දෙනවා. ඒ වගේ එහෙම නැත්නම් ඔයාට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවද ඔයාගේ මේ ලයිෆ් එකේ ආපු? ඔයා අහන්නේ ටොක්සික් ක්ලයන්ට් කෙනෙක් අඳුර ගන්න පුළුවන්ද කලින්ම? අදටත් මං හිතනවා එහෙම මෙහෙමයි. පොඩි හින්ට්ස් තියෙනවා මැසේජ් කරන ටෝන් එකෙන් සමහර අය මෙයා මෙහෙම කෙනෙක් වෙන්න ඇති කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි හොඳට වැඩ ටික කරන් ඇවිල්ලා එකපාරට ටොක්සික් වෙන අයත් ඉන්නවා. සමහර ක්ලයන්ට්ලා ඉන්නවා මේ ඒගොල්ලෝ වැඩක් නෙමෙයි ගේන්නේ. ඒගොල්ලොත් තව ප්ලැට්ෆෝම් එකක වැඩ කරනවා. ඒ වැඩවල සබ් ඕඩර්ස් වගේ දේවල් තමයි අපිට ගේන්නේ. ඔන්න ඔය જાතියකින් නම් මාර්ගදර පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නිකන් හෙනම ටොක්සික්. ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා කියන එක කරන්න බෑ. ඒක හරි අමාරුයි. මොකද ඒකේ මේන් ගෝල් එක තමයි කොස්ට් එක කට් කරන එක. ඔව්. ඒගොල්ලෝ ඩෙඩ්ලයින් වල ඉන්නවා. අපිට ඩෙඩ්ලයින් එකෙන් half වගේ හම්බ වෙනවා තියෙනවා. එතකොට හරිම අමාරුයි. ඒ වගේ කෙනෙක් ටට්ටක් ගාලා රෂ් කරනවා නම් අපිව අන්න එතකොට අපිට පුළුවන් එයා ටොක්සික් කියලා ඕනනම් වෙන් කරගන්න. හැබැයි ජෙනරලි අමාරු ටොක්සික් කෙනෙක් කියන්නේ. මොකද මුලින් එයා හෙන ප්‍රොමිසස් ගොඩක් දෙනවා. අර පේමන්ට් එක යන මොහොත වෙනකොට තමයි අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන ටොක්සික් ක්ලයන්ට් කෙනෙක්. එතකොට අයියේ කොහොමද මේ කෙනෙක්ට හිතුවොත් කොහොමද තමන් ඉස්සරහට යන්නේ මොන පාත් එකේද යන්නේ තමන්ට ගැලපෙන පාත් එක කොහොමද හොයාගන්න කියලා කෙනෙක් ඇහුවොත් මොකක්ද ඔයාගේ උත්තරේ දෙන්නේ කොහොමද මොකද ඔයා ඒක හොයාගත්ත කෙනෙක් නෝමල් ඔයාට ගැලපෙන විදිහට ඔයා ඉගෙන ගන්නවා කැමති දේ ඉගෙන ගන්න ගමන් ඔයා බිස්නස් එකත් කරගන්නවා කොහොමද තමන් කැමති දේ කෙනෙක් තමන් ලයිෆ් එකේ ඉස්සරහට යන පාත් එක කොහොමද හොයාගන්නේ ඕකට අර වෙන ෂාප් උත්තරයක් මට දෙන්න බෑ මම නිකන් නෝමල් රෆ් උත්තරයක් දෙන්න මට මම කරපු දෙයක් තමයි දවස්වල මම කැරක්ටර්ස් ස්ටඩි කරා ඒ කියන්නේ ලෝකේ ප්‍රසිද්ධයි කියලා ඉන්න අයගේ කැරක්ටර්ස් ස්ටඩි කරා ඊට පස්සේ ලංකාවේ දැනට සක්සස් වෙලා ඉන්න අය හරි සක්සස් වෙමින් පවතින අය හරි මම ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා අදහසක් දැනගත්තා මොකද්ද ඔයා කරේ ඊට පස්සේ උදාහරණයකට කැම්පස් එකට නම් මම මුලින්ම කැම්පස් යනකොට යන්න තීරණය කරනකොට කොතනටද යන්නේ කියන එක බලනකොට මම ඕල්රෙඩි සීනියර් බැච් කියන්නේ මේ නිකන් අපේ ඉස්කෝලේ හිටපු උඩ කැම්පස් ගිහපු කට්ටිය හරි නැත්නම් මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ මම අඳුරන කට්ටිය හරි එක්ක මම කතා කරලා බැලුවා ඔයා මොනවද කරන්නේ මේකේ මොනවද කරන්න තියෙන්නේ මේකෙන් මොනවද අන්තිමට වෙන්නේ වගේ දේවල් ටික අහලා දැනගත්තා මං කියන්නේ මුලින්ම කරන්න try කරන්න කලින් චූටි රිසර්ච් එකක් කරන්න ඕන අර විදිහට මිනිස්සුත් එක්ක කතා කරලා කමියුනිකේට් කරලා පොතක් කියවලා දැන් නම් YouTube වීඩියෝ බලලා ඕනනම් AI එක්ක කමියුනිකේට් කරලා බලන්න ඕනේ ලෝකෙ මිනිස්සු මොනවද කරන්නේ කියලා. බලලා ඊට පස්සේ ඕකෙන් ඔයාගේ හිතට මුලින්ම දැනෙන සෙට් එකක් තියෙනනේ. ඒ සෙට් එක ඉමෝෂන් නැතුව කරන්න පුළුවන් හොඳයි. ඒක අමාරු හියුමන් බීන් කෙනෙක් විතර ඉමෝෂන්ස් තියෙනවා. ඒක නිසා ඒක වැඩි ලොකු ඩිට නැතුව ඔයා බලන්න ඕනේ ඔයා මේකෙන් කැමති මොනවද කියලා. ඊට පස්සේ ඔයා තීරණය කරන්න ඕනේ ඔයා මේක දිගටම කරොත් ඔයා මේකේ හැපිද? ඔයාගේ ලයිෆ් එකේ Tamanට පර්සනල් ගෝල්ස් තියෙනවානේ. ඒ ගෝල්ස් එක්ක මේ ඔයා කරන්න යන දේ ටැලි වෙනවද? කෙනෙක්ට හිතෙනවා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආ බලනවා මං ඉන්ජිනියර් කෙනෙක් වුණොත් මට මේ කාලවලදී මගේ ජීවිතේ මේ දේවල් කරන්න පුළුවන්. වගේ දේවල් බලන්න ඕන. මට බලන්න තිබුණ දේ තමයි ෆිසික්ස් කරන්න මට ආසයි. ඒ ලොකු ආසාවක් තිබ්බා. ඒ ආසාව තිබ්බා කියන එක හොයාගන්නත් මට කාලයක් ගියා. ඒක මගේ ඔළුවේ වැඩ කරා එක දේවල් ඉන්ජිනියරින් වගේ දෙයක් ලොකුට වැඩ කරේ දවස්වල. බට් පස්සේ මට තේරුණා ඉන්ජිනියරින් නෙමෙයි මට ගැලපෙන්නේ. මට ගැලපෙන්නේ ෆිසික්ස් මොකද මම ෆන්ඩමෙන්ටල් වල ඉඳන් හිතන කෙනෙක්. දෙයක් මට දුන්නා මම මේක මුලටම ගිහිල්ලා තමයි උඩට ආපහු බිල්ඩ් කරන් ඉන්නේ. අර ඒ වගේ තමන්ගේ තියෙන ඇබිලිටි එක සමහර කට්ටියට එහෙම බෑ. සමහර කට්ටියට ෆන්ඩමෙන්ටල්ස් හිතන්න ඕනේ නැහැ. නෝමල් වැඩේ සර්ෆේස් එකේ ඉඳන් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමන්
තමන් දැනගන්න ඕනේ හොයලා මේකේ තමන්ට මොකද්ද ගැලපෙන්නේ. ඊටසර මං කියන ලිස්ට් කරගන්න කියලා පොඩි සෙට් එක ලිස්ට් කරගෙන වාට මේ වෙලාවේ ටයිම් එකේ කරන්න පුළුවන් පළවෙනි දේ කරන්න try කරන්න. අර නිකන් ලෝකෙ තියෙන හැමදේම කරන්න try කරන්නේ නැතුව අර වගේ රිසර්ච් කරලා හොයාගත්ත කීපයක් තෝරගෙන ඒවා try කරන්න ඕනේ. එතකොට එතනදී බලන්න ඕනේ ඔයාට දැන් තියෙන ටයිම් එක කරන්න පුළුවන්ද? ඔයාගේ වයස කීයද? ඒ වයසේදී මේක මට කරන්න පුළුවන්ද? බැරි ඒවා දෙනවා නම් ඒ වයසේදී කරන්න අයින් කළා දාන්න. හිතන්නකෝ කෙනෙක් අවුරුදු 30 වෙලා try කරනවා නම් මෙඩිසින් ඉන්ජිනියරින් යන්න වගේ දෙයකට අමාරුයි. හැබැයි එයා try කරනවා නම් software engineering වගේ දෙයක් කරන්න එයාට possible online course එකක් follow කරලා කරන්න පුළුවන්. digital marketing වගේ දෙයක් කරන්න පුළුවන්. මොකක් හරි physical business එකක් පටන් ගන්න දෙයක් එයා try කරන්න පුළුවන්. ඒතර ඒ වගේ අවුරුදු 18 කෙනෙක්ට නම් එයාට university යනවා කියන decision එක 18 හෝ 17 18 වගේ කෙනෙක්ට university යනවා කියන තීරණය ගන්න already time තියෙනවා. ඒතර එයාට එතනින් පටන් ගන්න පුළුවන්. ඒ වගේ තමන් ඒ වෙලාවේ ඉන්න time එකයි තමන්ට තියෙන unfair advantage ටික හරියට identify කරගන්න ඕනේ. කරගෙන බලන්න ඕනේ කරන්න පුළුවන් ලිස්ට් එකේ මම කැමති ලිස්ට් එකේ මට මොනවද මුලින්ම කරන්න පුළුවන් ඒක කරලා බලන්න ඕනේ. ඒක තමයි මගේ ඇඩ්වයිස් එක කවුරු කෙනෙක්ට තමන්ගේ පාත් එක හොයාගන්න ඕනේ. දැන් ඔයා මෙන්ෂන් කරා unfair advantage එක. වර්තමානයේ දැන් 2025 දී ඔයාට තියෙන මොකද්ද කියන්නේ යම් කිසි දෙයක එක දිගට ඉන්නකොට කොහොමද ස්කිල් එක බිල්ඩ් අප් වෙනවනේ. ඔයාට තියෙන unfair advantage එක මොකද්ද වර්තමානයේ දැන් වෙනකොට? unfair advantage කීපයක්ම තියෙනවා. එකක් තමයි මම බිල්ඩ් කරපු network එක. ඒක මට දැන් unfair advantage එක කලින් එක unfair advantage එක නෙමෙයි. මොකද මට වඩා powerful network තිබ්බ කට්ටිය මම ආශ්‍රය කරලා තියෙනවා. ඒකට already networks තියෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ මන්ද නැයි කියලා. but මට network එකක් තිබුණේ නැහැ. මම network එකක් build කරා. build කරන් යනවා තවමත්. තාම මගේ network එක හරිම පුංචි. build කරන් යනවා. ඒක එක unfair advantage එකක්. ඒක powerful unfair advantage එකක්. ඊළඟට මම දැන් රටෙන් එළියේ ඉන්න නිසා ඒකත් යම් unfair advantage එකක් මට තියෙනවා. මොකද මම ඒ රටවල් වල ඉඳන් වැඩ කරනකොට ලංකාවට නැති සමහර අවස්ථා ඒ වෙයිදී හම්බ වෙනවා. ඊට පස්සේ මගේ team එක මට ඉන්න unfair advantage එකක්. සහ මේ මගේ ගෙදර කට්ටිය මම කොයිලකත් ප්‍රෙෂර් කරලා නැහැ මේකම කරන්න කියලා. ඒගොල්ලෝ මාර අන්ඩර්ස්ටෑන්ඩින්. ඒක නිසා ඒක මට මාර unfair advantage එක. ඒ වගේම තමයි දැන් ඔයා කැම්පස් ගිහලා ඊට පස්සේ බිල්ඩ් අප් කරලා තියෙනවනේ. මේ වෙනකොට ඔයා බිල්ඩ් අප් කරපු හැම දෙයක්ම අද නැති වුණොත් ඔයාට ආයේ මුලින් ඉඳන් බින්දුවෙන් පටන් ගන්න පුළුවන්ද? සහ ඒ ස්ට්‍රෙස් එමනේජ් කරන්න පුළුවන්ද? පටන් ගන්නව නම් කොහොමද ඔයා ආ ස්ටෙප් තියන්නේ? අපි හිතුවොත් මම මේක හැන්ඩල් කරා කියලා මම ගොඩාක්කට ආපහු පටන් ගනි පොඩි ජොබ් එකක් කරලා. ඇයි ඒ කියන්නේ ඔයා දැන් කියන්නේ සේරම නැති වුණා කියලා. එතන මුකුත් නැහනේ. එතන මොකක්ද ජොබ් එකක් කරයි. ගක්ක ජොබ් එකක් කරලා ඒක කරන ගමන් ආපහු පරණ විදිහට දන්න ස්කිල්ස් වලින් දෙයක් කරගෙන ආයි නෙට්වර්ක් එක හදාගෙන උඩට සර්විස් බේස් වලින් තමයි වැඩේ පටන් ගන්න. මොකද ඒක තමයි ලේසිම. දැන් ඔයා ස්ටාර්ට් කරේ සාමාන්‍යයෙන් කැරේ එක ෆ්‍රීලාන්ස් වලින්නේ. අප්වර්ක් 5 මේ වගේනේ. දැන් වර්තමානයේ එන කෙනෙක්ටත් තාම මේකට ඇක්සස් තියෙනවද කියන්නේ ගිහිල්ලා මැච් එකක් ගහන්න පුළුවන් සරලවම කතා කරමු. ඔයා දකින්න විදියට. මම හිතනවා පුළුවන් කියලා. මොකද 5 එකේ අලුත් යූසර් කෙනෙක්, ඒ කියන්නේ අලුත් සෙලර් කෙනෙක්ට chance එක දෙන්න possibility එක වැඩි. මම දකින්න විදියට. මොකද අපි කම්පැනි එකකට ලෙත් අපි සමහර කාලවලට අලුත් ඒව ඕපන් කරලා බලනවා. ඒතර අපිට පේනවා එම chance එකක් තියෙනවා. මම හිතනවා පුළුවන් කියලා. හැබැයි මෙහෙමයි. අද gig එක හදලා හෙට orders බලාපොරොත්තු වෙනවා නම් please කරන්න එපා job එකක් කරන්න. ඒක තමයි මගේ advice එක. අනිවාර්යෙන්ද. ඒ වගේම තමයි ඔයා වර්තමාන බිස්නස් එක කරගෙන යනෝනේ. වර්තමානයේ මොනවද සාමාන්‍යයෙන් ඔයා මුහුණ දෙන ගැටලු? ඒ කියන්නේ ටීම් එකේ ප්‍රශ්නද, ෆන්ඩින් ප්‍රශ්නද? එතකොට මොන වගේ දේවල් වලටද වර්තමානයේ ඔයා සාමාන්‍යයෙන් මුහුණ දෙන්නේ? ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ටීම් එකට අලුත් කට්ටිය හොයාගන්න එක. ඒක හරිම අමාරුයි. මොකද හෙන ප්‍රොමිසිං කට්ටිය ආවට ඒගොල්ලෝ වැඩ කරන්න ගියාම ඒගොල්ලෝ සෑහෙන අවුල්. සහ අර මේ වර්ක් එතික්ස් තියෙන කට්ටිය හරි අඩුයි දැන් එම්ප්ලොයිස්ලා හොයාගන්න. හරි කලබල එම්ප්ලොයිස්ලා ඉන්නේ. වැඩක් දුන්නාම දැන් මට ඉන්න ටීම් එක ඉතාම හොඳයි. හැබැයි අලුතෙන් කෙනෙක් ගත්තාම අර ප්‍රශ්න තියෙනවා. ඒක තියෙන එක ගැටලුවක්. ෆන්ඩින් ගැටලු කීපයක් තියෙනවා අපේ අලුත් ස්ටාර්ට්අප්ස් වලට. නමුත් මගේ දැන් තියෙන බිස්නස් එකට එහෙම ඉෂුව ගන්න නැහැ. ඔය ටික තමයි දැනට තියෙන්නේ. නෝමල් කෙනෙක්ට සාමාන්‍ය මොටිවේෂන් එකක් හරි එහෙම නැත්නම් එයායි ගෝල් එකක් තියෙනවා නම් ඒ මොකක් හරි දෙයක් තියෙන්න ඕන ඩේලි වර්ක් කරන්න. එදිනදා හැමදාම වැඩ කරන්න. මොකද ඔයාගේ මොකද්ද ඩේලි මොටිවේෂන් එක එදිනදා වැඩ කරන්න? එහෙම එකපාර ඇහුවාම මට ඩිරෙක්ට් ආන්සර් ගන්න නැහැ ඒකට. හැබැයි මං හිතනවා මට මගේ බිස්නස් එක ඇතුලේ පර්සනල් ගෝල්ස් ටිකක් තියෙනවා. බිස්නස් එකට ගෝල්ස් ටිකක්. ඔන්නේ ගෝල්ස් ටික ඇචීව් කරන එක මගේ ඔළුවේ තියෙනවා. සහ මම ඒ කියන්නේ මම ලයිෆ් එකේ මේ කියන්නේ මම මේ ජීවිතයෙන් යන්න කලින් මම කළ යුතුයි කියලා මට හිතන පර්සනල් දේවල් ටිකක් තියෙනවා, අචීව්මන්ට්ස් ටිකක්. ඒ ටික වෙනුවෙන් වැඩ කරනවා කියන මොටිවේෂන් එක තියෙනවා. සහ අනිත් දරුණු මොටිවේෂන් එක තමයි ෆැමිලි එක. ෆැමිලි එක ස්ටේබල් තියාගන්න මම මේ දේවල් කරන්න ඕනේ කියන මොටිවේෂන් එක මගේ ඔළුවේ තියෙනවා. ඒක තමයි මේන්ලි. අපිට නෝමල් මාකට් එකේ වර්ල්ඩ් මාකට් එකේ ට්‍රෙන්ඩ් එකක්
වගේදක් අපි අඳුරගත්තොත් ඉක්මනට අපිට ඒකේ ඉක්මනට එන්ට වෙලා යම්කිසි මැච් එකක් ගහගන්න පුළුවන්. කොහොමද මාකටිං ෆීල්ඩ් එකේ සහ ඔයා ග්ලෝබල් මාකට් එකේ ඉන්න නිසා ඔයාට පොඩි අයිඩියා එකක් තියෙනවා මම හිතනවා මේ කොහොමද හරි ට්‍රෙන්ඩ් එක අඳුරගන්නේ සහ ඒකෙන් කොහොමද අපි ඒකට හරියට එන්ට වෙලා යම් දෙයක් බිල්ඩ් අප් කරගන්නේ. ඔය අහන ප්‍රශ්නේ $1 million ක්වෙස්චන් එකක්. හැබැයි මෙහෙමයි. ඕකට මට මම ට්‍රෙන්ඩ් එකක් එහෙම අඳුරගත්ත කෙනෙක් නෙමෙයි. මට ඔකට ආන්සර් එකක් දෙන්න අවසරයක් නැහැ. හැබැයි මට දැනෙන දේ මම කියන්න. ට්‍රෙන්ඩ් එකක් අඳුරගන්න හොඳම විදිහ තමයි ඔයා කමියුනිටි එකක් එක්ක එන්ගේජ් වෙලා ඉන්න ඕනේ හැමතිස්සෙම. උදාහරණයකට ට්විටර් එකේ ඇතුලේ කතා කරන ඒ සර්කල් එකක් වාට පේන්න තියෙනවා. ඔයා ඒගොල්ලොත් එක්ක පර්සනලි දැනගන්න ඕනේ නැහැ. හැබැයි ඔයා සමහර ත්‍රෙඩ්ස් තියෙනවා. ඒවා ෆලෝ කරන්න ඕන ත්‍රෙඩ්ස්. සමහර මිනිස්සු ඉන්නවා ෆලෝ කරන්න ඕනේ. ඒ මිනිස්සුන්ව ෆලෝ කරලා ඒගොල්ලෝ ඩේලි දාන දේවල් දිහා රෆ්ලි නිකන් බලන් හිටියොත් ඔයාට හොඳ ට්‍රෙන්ඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. දෙක තව ඔය පොලි මාකට් වගේ ඇප්ස් තියෙනවා. ඒවයින් අපිට පුළුවන් මිනිස්සු හිතන දේවල් මිනිස්සු අර වෙයි කියලා ඉස්සරහට ප්‍රෙඩික්ට් කරන දේවල් නිකන් පොඩි ස්ටැටිස්ටිකලි බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකිනුත් යම් දුරකට ඔයාට ගන්න පුළුවන් අදහසක් ගන්න පුළුවන්. මේන්ලි මම කියන්නේ කමියුනිටි එකක් දිහා බලන් හිටියොත් ඔයාට ට්‍රෙන්ඩ් එකක් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් වෙයි. හිතන්න දැන් ඔයා A level ලියලා ලෝකෙ අඩේ තියෙන පුද්ගලයෙක් නම් ඔයාගේ වයස අවුරුදු 18ක් 19ක් වගේ නම් ඔයා දැන් මොකද්ද වර්තමානයේ කරන්නේ? ඒ අපිට දැන් ගොඩක් ඔප්ෂන් තියෙනවනේ. කියන්නේ ඉගෙන ගන්න පුළුවන්, කැම්පස් යන්න පුළුවන්, රට යන්න පුළුවන්, බිස්නස් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඔප්ෂන් අපිට තියෙන වර්තමාන වෙනකොට. ඔයා දැන් මොකද්ද ඔයා දැක්කොත් ඔයා දැන් වර්තමානයේ දැන් මොකද්ද ඔයාගේ ඇක්ෂන් එක? දැන් ඕකට උත්තර දෙනකොට මම හිතනවා මට දැන් තියෙන දැනුම මට 18 තිබුණා කියලා. හරිද? හැබැයි එහෙම තිබුණේ නැහැ. 18 කෙනෙක් මම මේ කියන තීරණ ගනී කියලා මට ලොකු ෂුවර් එකක් නැහැ. මට දැන් තියෙන knowledge එක experience එක මට ඒ දවස්වල තිබුණා නම් මම ඊට ගොඩක් කලින් මගේ business එකේ path එක හදාගෙන powerful network එකක් හදනවා වේගෙන්. මගේ network එක හදන්න මට චුට්ටක් පරක් වුණා. මම හිතනවා මම network වෙන එක තව වේගවත් කරයි මට ආපහු 18ට යන්න වගේ chance එකක් හම්බුණා. සහ සමහර industries තියෙනවා. ඔය cryptocurrency, share market වගේ දේවල්. ඒවා වලට මම early 18ෙන්ම යයි මම දැන් තියෙන knowledge එක මට ඒ කාලේ තිබුණා නා. ඒ කියන්නේ education කරයි. නමුත් education එක කරන අතරේ අර දේවලුත් කරයි. මට දැන් තියෙන knowledge එක 18 තිබුණා නා. හැබැයි 18 කෙනෙක්ට ඕක තේරෙයි කියලා හිතන්න අමාරුයි. මොකද එයාගේ සර්කල් එක සාමාන්‍ය 18 වයසේ පිරිමිලවෙක් ගත්තොත් වැඩි ගෙදර කට්ටියකින් දේවල් අහන්නෙත් නැහැ. ඒ වගේ පොඩි ටොක්සික් ගතියක් තියෙන නිසා මම හිතන්නේ 18 කෙනෙක් ගොඩ දෙනෙක් මං කියන්නේ 100ට 1-2ක් වගේ බොහෝ විට අපි මේ කියන ලෙවල් එකකින් හිතනවා. සමහර බහුතරයක් 99%ක්ම එහෙම ලොකුවට හිතන්නේ නැහැ. යා නෝමල් එකේ ලයිෆ් එක එන්ජොයි කරන ගම යන්නේ. හැබැයි ඉට්ස් ඕකේ. දැන් වර්තමානයේ ගොඩක් කට්ටිය කතා වෙන දෙයක් තමයි ජොබ් එකක් කරන ගමන් සයිඩ් ඉන්කම් එකක් හදාගන්නේ කියන එක. ඒක ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්ද? සමහර කට්ටිය ඉගෙන ගත්තේ වෙන දෙයක්, ජොබ් එකක් කරන්නේ ඒ සම්බන්ධව දෙයක්. එතකොට සයිඩ් ඉන්කම් එක බිල්ඩ් අප් කරන්න හදන්නේ වෙන ෆීල්ඩ් එකක. එතකොට ඒ වගේ දෙයක් try කරන කෙනෙක්ට ඔයාගේ දින අදහස මොකක්ද? ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්ද කොහොමද? සරලව උත්තරේ පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණ ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ මනා මත. මොකද ජොබ් එකක් ඔල්රෙඩි කරන කෙනෙක් කියන්නේ එයා තැනකට කමිට්මන්ට් එකක් කරනවා 95 හරි නැත්නම් එයා කරන විදිහට part time හරි එයා කමිට්මන්ට් එකක් කරනවා. ඒ කමිට්මන්ට් එක කරන ගමන් එයා එතන වෙන මහන්සියට අමතරව තව එක්ස්ට්‍රා මහන්සියක් වෙන්න තමන් කැමතිද කියන එක මත සහ ඒකට තියෙන උවමනාව මත ඔක වෙනස් වෙනවා. ගොඩක් කට්ටිය කම්ෆර්ටබල් ඉන්න කැමති නිසා ගොඩක් කට්ටිය ওই වැඩේට අකමැති. කැමති කට්ටිය ලොකු මහන්සියක් වෙනවා. මං හිතනවා ඩිජිටල් පැත්තේ විතරක් නෙමෙයි. දැන් ෆිසිකල් පැත්තේ වුණත් දැන් අපිට සෝෂල් මීඩියා වල දකින්න පුළුවන් ගොඩක් තරුණ කට්ටිය ජොබ් එකක් කරන ගමන් සමහරලාට ගෙදර වගාවක් කරනවා. කරලා ඒක අර ඉන්ඩෝ ෆාම් එක එහෙම ඒගොල්ලෝ රිමෝට්ලි කන්ට්‍රෝල් කරලා එතනලුත් ඒගොල්ලෝ ඉන්කම් එක කරනවා. සමහර කට්ටිය පොඩි ෆිසිකල් ෂොප් එකක් නිකන් කෙනෙක් මොන හරි කේක් එකක් හදන්න පුළුවන්. තව කෙනෙක් මොන හරි හෑන්ඩ් ක්‍රාෆ්ට් දෙයක් කරන්න පුළුවන්. මොන හරි දෙයක් එයාට පුළුවන් වෙලාවේ පොඩි ඕඩර්ස් කරලා නිකන් ස්මෝල් බිස්නස් ස්කේල් එකේ තියාගෙන කරනවා. ඕක කවදාද ලාර්ජ් ස්කේල් වලට යන්න පුළුවන් ලෙවල් එකක් එන්න පුළුවන්. එයා ජොබ් එක කරලා ඕක පැරලි කරන් ගිහිල්ලා කාලයක් ගියාම ජොබ් එක අතහැරලා අරක කන්ටිනියු කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඔතන මට හිතෙන්නේ knowledge එක නැතිකම නෙමෙයි ප්‍රශ්නේ. Tamanට commit වෙන්න පුළුවන්ද කියන එක තමයි මට ඉතින්. ඔයාලට commit වෙන්න පුළුවන් නම් ඔව් අනිවාර්යෙන් කරන්න පුළුවන්. commitment එක විතරයි උතන තියෙන ප්‍රශ්නේ. මොකද knowledge එක already available. දැන් අයියා අපි ප්‍රෝග්‍රෑම් එකේ ගොඩ දුරක් ආවනේ. අවසාන වශයෙන් මොකද්ද ඔයාගේ ලයිෆ් එකේ අවසාන goal එක? 1 million startup එක build up කරන්නද?
මොකක්ද වගේ අවසාන ලයිෆ් එකේ අවසාන ගෝල් එක? මේ මට ඉස්සරන එකෙක් ගෝල්ස් තිබුණා මේවා ගන්න ඕනේ මේවා ගන්න ඕනේ කියලා. හැබැයි දැන් මැටීරියලිස්ටික් අර ආසාවල් දැන් ගොඩක් අඩුයි. මොකද මම දැන් ගොඩක් හිතන්නේ සේෆ්ටි එක ගැන. මම දැන් try කරන්නේ පුළුවන් තරම් meaningful life එකක් ගත කරන්න හොඳ net worth එකකුත් එක්ක. net worth goal එකක් already මට තියෙනවා. මොකද මම net worth goal එක මම රුපියල් 500 ඉඳන් මම කියන්නේ මම මාක් කරන් ආවෙක් කෙනෙක්. පළවෙනි 500 ඉඳන් රුපියල් 500 ඉඳන්. ඒතර පළවෙනි ඩොලර් යම් ගාණක් වෙනකල් මම මාක් කරන් ආවේ. එතකොට එහෙම ගෝල් එකක් තියෙනවා. හැබැයි ඒකට යන්න ඕනේ මට මේ කාලෙදි කියලා මං හිතන්නේ නැහැ. මොකද අපි හැමෝටම තියෙන unfair advantages. හරිද? ඒ unfair advantage කියන එක සහ ඔයාට තියෙන capability එක හැමෝටම හැම දෙයක්ම කරන්න බෑ. සමහර කට්ටියට වේගෙන් මතක හිටිනවා. සමහර කට්ටියට හිමීට මතක හිටිනවා. සමහර කට්ටියට වේගෙන් දේවල් grab කරගන්න පුළුවන්. සමහර කට්ටියට බෑ. ඒක තමන්ගේ වේගය අඳුර ගන්න ඕනේ. අඳුරගෙන realistic goal එකක් place කරන්න ඕනේ. ඒ goal එක සමහර කෙනෙක්ට අවුරුදු 35 වෙන්න පුළුවන්. සමහර 40 වෙන්න පුළුවන්. සමහර 60 වෙන්න පුළුවන්. ඒක අවබෝධයෙන් ගියොත් මාර පහසුයි. මම දැන් එහෙම එකක් තමයි දැන් මම යන්නේ. ෆයිනෑන්ෂියල් ගෝල් එකක් වාට වෙනම පර්සනලි තියෙනවා. පබ්ලිකලි එක මට කියන්න බෑ. නමුත් ෆයිනෑන්ෂියල් ගෝල් එකක් තියෙනවා. හැබැයි මගේ මේන් ફોකස් එක තියෙන්නේ ප්‍රශ්න අඩු, රිලැක්ස්, මිනිසුන්ට තව ප්‍රයෝජනයක් තියෙන ලයිෆ් එකක් ගත කරන එක තමයි මගේ ටාගට් එක. ලයිෆ් එකේ අපිට පුළුවන් සාමාන්‍ය එක දෙයක් ફોකස් කරලා ඒක බිල්ඩ් අප් කරන්න සාමාන්‍ය මුළු දවසම මේ ඒකට කැප කරලා. සමහර කට්ටිය අපි දකිනවා සාමාන්‍යයෙන් කීපයක් try කරන කට්ටිය ඉන්නවා. ඔයාගේ අදහස මොකක්ද? එක දෙයක් ෆෝකස් කරලා ඒක බිල්ඩ් අප් කරනකද හොඳ නැත්නම් එහෙම නැත්නම් අපිට රිස්ක් එක මිටිගේට් කරන්න හෝ ඒ වගේ දෙයකට සාමාන්‍ය කී දෙකක් තුනක් හෝ දේවල් try කරලා ඒ දේවල් තුන බිල්ඩ් අප් කරන එකද හොඳ කියලා ඔයාගේ අදහස මොකක්ද? මෙමය එකක් විතරක් කරන්න එපා කියන මගේ අදහස. හැබැයි ඒක වැරදියට ගන්න එපා. ඔයාට මොකක් හරි එක දෙයක් තියෙන්න ඕනේ ඔයාගේ බේස් එක විදියට. දැන් උදාහරණයකට මට මගේ ඩිජිටල් මාකටිං කියන එක already බේස් එකේ තියෙනවා. හැබැයි ඇකඩමික් එක මගේ වෙන කතාවක්. ඒ ඇකඩමික් එක මම ආස නිසා කරන දෙයක්. නමුත් ඩිජිටල් මාකටිං ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් වල බේසික්ස් වගේ අර කියන්නේ ඩිජිටල් මාකටිං පැත්තට මම ප්‍රොඩක්ට් එකක් හදලා ඒක සෙල් කරනවා කියන process එක කියලා ඩිජිටල් මාකටිං කෑල්ල මගේ already තියෙනවා. දැන් එහෙම යන අතරේ මම කම්පැනි එක ඇතුලේ අපි SaaS products හදනවා. ඊට පස්සේ අපි e-commerce ස්ටෝස් හදලා දැන් ආයි අලුතෙන් අර මගේ පරණ නැති වෙච්ච ටික ආයි හදාගෙන යනවා. ඒ වගේ දැන් පැරලි යනවා ගොඩක් දේවල්. හැබැයි මම කියන්නේ ඔයා පටන් ගන්නකොටම පැරලි 3-4ක් පටන් ගන්න එපා. ඔයා මුලින්ම කැමති දේ හොයාගන්න. කැමති දේවල් 2-3ක් තියෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකකට වැඩි අවධානයක් දෙන්න කියන එක තමයි මගේ ඇඩ්වයිස් එක. මොකද ඔයාට වැඩිපුරම සල්ලි හදන්න පුළුවන් වෙන්නේ මොකක් හරි එකකින්. හරිද? ඒ වැඩිපුරම සල්ලි හදන්න හරි නැත්තම් මෙන්ටල් ඔයාට ෆ්‍රීඩම් එක දෙන්නේ හරි වැඩිපුර සල්ලි හදන්න කියන තරම් ගන්න එපා. ඒක මෙන්ටල් ෆ්‍රීඩම් එක සහ කම්ෆර්ටබලි සල්ලි හදන්න පුළුවන් දේ මොකද්ද? අන්න ඒ දේට පොඩි වැඩි අවධානයක් දෙන්න. දීලා ඒක ෆුල් ඇදගෙන යන ගමන් ඔයා සයිඩ් එකෙන් අනිත් දේවල් පටන් ගන්න. එක දෙයක් විතරක් කරන්න එපා කියන එක තමයි මගේ ඇඩ්වයිස් එක. ගොඩක් දේවල් කරන්න. හැබැයි එකකට වැඩි අවධානයක් දෙන්න. අනිවාර්යයෙන් අවසාන වශයෙන් දැන් අපේ වීඩියෝස් බලන viewers-ලට ඔයාලට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකද්ද? මොකද ගොඩක් කට්ටිය බලන්න බිස්නස් එකක් බිල්ඩ් අප් කරන්න try කරන කට්ටිය එක්ක බිස්නස් එකේ පළවෙනි ස්ටෙප් එක තියපු කට්ටිය ඒ අයට මොකද්ද දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක අවසාන වශයෙන් ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න පෙර? දැන් කියන්න තියෙන එක තමයි මොකක් දෙයක් ඔයා කරනවා නම් ඒක උපරිමයෙන් කරන්න. ඒක තමයි පළවෙනි දේ. ඒ කියන්නේ ඔයා මොකක් දෙයක් ඩිලිවර් කරනවා නම් ඒකේ quality එක ටයිම් එක වර්ක් එතික්ස් ඒවා ප්‍රොමිස් එකක් දුන්නොත් ඒ ප්‍රොමිස් එක අනිවාර්යෙන් ඒකේ තියෙන්න ඕනේ. වෙලාව නම් ඒ වෙලාවට වැඩේ කරන්න ඕනේ. ඒ වගේ ඔයාගේ qualities හදාගන්න. මොකද ස්කිල් එක හදාගන්න එක ඔයාට කරන්න පුළුවන් කොහොම හරි. හැබැයි අර වර්ක් එතික්ස් ඊට පස්සේ ක්ලයන්ට් රිලේෂන්ෂිප් මැනේජ් කරන ඔයාගේ වර්ක් බේසිකලි ඔයාගේ වර්ක් එක qualityද ඔයාගේ ස්ටෑන්ඩඩ් එකේ තියෙනවද ඒ දේවල් ඔයා දෙයක් ඩිලිවර් කරනකොට උපරිමයෙන්ම කරන්න. එහෙම උපරිමයෙන් කරොත් ඔයාට already අනිත් දේවල් ලැබෙයි. මම කියන්නේ මගේ ඉන්ඩස්ට්‍රිය අදාළව ඔයා දෙයක් ඩිලිවර් කරනවා නම් ඒක උපරිමයෙන් කරන්න. එතකොට ඔයාට already result එක හැම පැත්තෙම හම්බෙයි. හොඳ result එක. එහෙනම් thank you so much අද අපිත් එක්ක සම්බන්ධ වුණාට සහ ඔයාගේ knowledge එක time එක අපිට ලබා දුන්නට. right thank you අමිත් මල්ලි මට invite කරාට. අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් හමු.